අබියෝරා පේජ් එක මම පටන් ගත්තේ ඇත්තටම මාත් ගොඩක් අපහසුතාවයෙන් හිටියේ ලංකාවේ ඔරිජිනල් ප්‍රොඩක්ට් හොයාගන්න නැති නිසාම. විශේෂයෙන්ම මේ වීඩියෝ එක අරගෙන ආවේ ග්ලයිකොලික් ඇසිඩ් එක රීස්ටොක් වුණා කියන්න. ඔන්න අබියෝරා පේජ් එකේ ග්ලයිකොලික් ඇසිඩ් එක ඔයාලට ගන්න පුළුවන්. මේ සයිස් එක නෙවෙයි. ඒ කියන්නේ මිලිලිටර් 200 නෙවෙයි. මම අරගෙන ආවේ මිලිලිටර් 100 බොටල් එක. මේ තියෙන්නේ ෆේක් ප්‍රොඩක්ට් එක. අනිවාර්යයෙන්ම දන්නවා ඔයාලා මේ වෙනකොටත් ඕඩිනරි ඔරිජිනල් ප්‍රොඩක්ට් වල ඩබල් ස්ටිකර් එකක් තමයි එන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඔරිජිනල් එකේ ඒ ඩබල් ස්ටිකර් එක මෙන්න මේ විදිහට තියෙන ස්ටිකර් එක ඇතුලෙන් තව ස්ටිකර් එකක් තියෙනවා. ලේසියෙන්ම ඒක අපිට ගලවලා මෙහෙම රිමූව් කරන්න පුළුවන් ලේසියෙන්ම. හැබැයි ෆේක් ප්‍රොඩක්ට් වල එහෙම ඩබල් ස්ටිකර් එකක් නැහැ. තනි ස්ටිකර් එකක් විදිහට තමයි එන්නේ මේ. ඒක ගලවන්නත් අමාරුයි. මේක තනි ස්ටිකර් එකක් එන්නේ. මේක කිසිම විදිහකින් යට ඇතුලෙන් තවත් ස්ටිකර් එකක් එන්නේ නැහැ. ඒ වගේම මේ ෆේක් ප්‍රොඩක්ට් එකේ හොඳ සුවඳක් එනවා ඇප්ලයි කරද්දි. මාර කාම් සුවඳක් එනවා. හැබැයි ඔරිජිනල් ඩි ඕඩිනරි ග්ලයිකොලික් එකේ එහෙම කිසිම ස්මෙල් එකක් එන්නේ නැහැ. මේක මෙඩිකල් ප්‍රොඩක්ට් එකක්. මූණට ගොඩක් හොඳ රිසල්ට් අරගෙන එන ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේ වගේ බොටල් එකක් ඔයාලට මාස 6ක් විතර උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මූණට විතරක් ඇප්ලයි කරනවා නම් 6කට වඩා පාවිච්චි කරන්න පුළුවන්. මොකද සතියකට උපරිම පුරුදු වෙන කෙනෙක් නම් මුලින්ම පාවිච්චි කරන කෙනෙක් නම් සතියකට එකපාරක් පාවිච්චි කරා නම් ඇති. ඊට පස්සේ ටික ටික හුරු වෙනකොට සතියකට දෙපාරක් විතර පාවිච්චි කරාම හොඳටම ඇති. මොකද ඕඩිනරි කියන්නේ මම ඇඩික්ට් වෙච්ච මට ඕනිම කරන නැතුවම බැරි බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒක මටවත් හොයාගන්න බැරි නිසා තමයි අපි බිස්නස් වැඩවලට බැංකොක් යන නිසා එහෙ Sephora වල මේවා available නිසා මම ඇඩ් කරන්න හිතුවේ. මොකද මං වගේ තවත් ගොඩක් කට්ටිය ඉන්නවා මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් ගන්න බලාගෙන. ඉතින් ලොකු ක්වොන්ටිටි නැහැ. මොකද පොඩි ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. ඒ වගේම ලොකු වේරියේෂන් එකකුත් මගේ අබියෝරා පේජ් එකේ නැහැ. මම යූස් කරලා මම හොඳ රිසල්ට් ගත්ත ප්‍රොඩක්ට් විතරයි ඇඩ් කරලා තියෙන්නේ. දැන් ඕඩිනරි එකේ උනත් මම යූස් කරන්නේ දැනට මෙන්න මේකේ ග්ලයිකොලික් ඇසිඩ් එක පාවිච්චි කරනවා. ඩි ඕඩිනරි නයිසිනමයිඩ් එක පාවිච්චි කරනවා. ඇල්ෆා ආබියුටින් එක පාවිච්චි කරනවා. ඉතින් ඒ තුන තමයි දැනට මගේ ස්ටොක් එකේ තියෙන්නේ. අනිත් ඒවා ඇඩ් කරන්න කියලා රික්වෙස්ට් කරාට ඇඩ් කරන්න පුළුවන්කම තිබ්බත් ඇඩ් කරන්න නැතුව ඉන්නේ. මම පාවිච්චි කළා මට ඒවා හොඳ ප්‍රොඩක්ට් කියලා දැනත් මම පාවිච්චි කළා රිසල්ට් එක මට හදවතින්ම කියන්න බැරුව ප්‍රොමෝට් කරන්න බෑ. ඉතින් අන්න ඒ නිසා තමයි ඒවා ඇඩ් කරන්න නැතුව ඉන්නේ. දැනට මේ ප්‍රොඩක්ට් තුන ඔයාලට අබියෝරා පේජ් එකෙන් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් ඉක්මනට ඕඩර් එක දාගන්න. මොකද බොහොම ලිමිටඩ් ක්වොන්ටිටි එකක් තමයි තියෙන්නේ. ගොඩක් කට්ටිය අනිත් දෙක ඕඩර් කරන්න නැතුව බලාගෙන හිටියා. මෙන්න මේක ස්ටොක් එකේ තිබුණ නැති නිසා තුනම එකට ඕඩර්ස් දාගන්න. ඔන්න ඉතින් ඔයාලට ආයේ මැසේජ් එකක් දාලා දෙක arrange කරගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න. Thank you for watching.